යාළුවනේ මගේ YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකකින් ගෙනාවේ 2024 OL විභාගයේ ප්‍රතිඵල එන දවස සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක් අරගෙන. ඉතින් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන් පහළ තියෙන සුදු පාට subscribe button එක press කරන්න. ඒ වගේම මම දාන අලුත් update ඔයාලා ළඟටම ගෙන්න ගන්න ඕන නම් දැන් පහළ තියෙන bell icon එක all press කරගන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එක හොඳටම ලයික් කරන්න, අකමැති නම් ඩිස්ලයික් කරන්න. අපි යමු වීඩියෝ එකට. ඉතින් අංකියේ මල්ලේ ඔයා දැනටමත් බලන් ඉන්නේ ප්‍රතිඵල එන්නේ කවදද කියන එක නේද? ඉතින් විභාග දෙපාර්තමේන්තුවෙන් ඒ සම්බන්ධව විශේෂ නිවේදනයක් යොමු කරලා තිනවා. අපි අහලා බලමු. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024-2025 විභාග ප්‍රතිඵල ජූලි මාස 3 වෙනි සතියේ පමණ නිකුත් කිරීමට හැකිවන ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් AKS ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය පවසන්නේ ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි. එමෙන්ම විභාග ප්‍රතිඵල නිකුත් කරන බවට ඉකුත් දිනවල සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය වූ විවිධ පුවත් සාවද්‍ය බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඉතින් ප්‍රතිඵල නිකුත් කරන්නේ 3 වෙනි සතියේ නම් 14 15 16 17 යන දිනක. ඉතින් 18 යන දිනේ සිකුරාදා දවසක ඉතින් ප්‍රතිඵල නිකුත් කරන්න පුළුවන් එදාට. ඉතින් මම හිතනවා ප්‍රතිඵල එන දවස සම්බන්ධව පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ විභාග ආරංචි අලුත්ම අප්ඩේට් දැන ගැනීමට තෑම මාව subscribe කරන්න. ඉතින් අදට අපි යනවා අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.